ආයිබෝවන් යාළුවනේ මේ වංචනිකයන්ට අහු වෙන්න එපා කියන තමයි මම මේ ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හේතුව. මගේ යාළුවෝ දෙන්නෙකුට මේ කරදරය වෙලා තියෙනවා. ඉතින් මේ TikTok එකේ මේ දවස්වල පෑන් ඇසුරුම් කිරීමේ ව්‍යාපාරය මාසික ආදායම ලක්ෂයයි කියලා යනවා. ඒ වගේම පැන්සල් ඇසුරුම් කරන්න සතියකට 1500ක් හොයාගන්න පුළුවන් කියලා එකක් මේ ප්ලේ වෙනවා. ඉතින් ඒවට ඔයාලගේ විස්තර WhatsApp හරහා ඔයාලගේ විස්තර දීලා ඔයාලට account number එව්වොත් විශේෂයෙන්ම සෙලාන් බැංකුව BOC ශාඛාව කියන්නේ මහරගමින් ඒ වගේ බැංකු විස්තර වලට ඔයාලගේ සල්ලි දාන්න එපා. ඒක තනිකරම බොරුවක්. ඒක ඉදිරිපත් කරන්න සාක්ෂි තියෙනවා. මොනවා හරි ඔයාලට මගෙන් දැනගන්න උවමනාවක් තියෙනවා නම් මම මේ කියන ෆෝන් නම්බර් එකට කෝල් එකක් දීලා මේ විස්තර සම්පූර්ණ දැනගන්න පුළුවන්. ඔයාලා දැනටමත් මේවට සල්ලි දාලා තියෙනවා නම් ඔයාලා දැනුමම ළඟම තියෙන පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න. ඒ රිසිට් එකත් අරගෙනම ගිහිල්ලා ඉදිරිපත් කරලා ඔයාලා පැමිණිල්ලක් දාන්න. මෙහෙම අහුවෙන්න හිතාගෙන ඉන්නවා. ඔයාලා කරුණාකරලා මේකට අහුවෙන්න එපා. මේක තනිකරම වංචනික ක්‍රියාවක්. මගේ ගම කලවානේ ෆොටෝ මූණ කවර් කරපු මිනිස්සු කොටාසයකට බඩු ගිහින් දුන්නා කියලා ෆොටෝස් දාලා TikTok එකේ ෂෙයා වෙනවා මම දැක්කා. නමුත් කලවානේ කියන ගමට එහෙම කවුරුත් ඔහෙ ආවේ නැහැ. ඒ තනිකරම මිනිස්සුන් වංචා කිරීමක්. මේක කරන්නේ තරුණියන් පිරිසක් විසින්. ඒක නිසා ඔයාලට කියන්න තියෙන්නේ මේක පුළුවන් තරම් මේ වීඩියෝ ෂෙයා කරලා අනිත් අයවත් දැනුවත් කරන්න. ඒ වගේම ඔයාලා මේ ගැටවලට දැනටත් අහු වෙලා ඉන්නවනම් කරුණාකරලා ළඟම තියෙන පොලිසියට ගිහින් දැනුවත් කරන්න. මෙවැනි වංචනිකයන්ට ඔළුව උස්සන්න දෙන්න අපි හොඳ නෑ. මොකද අපි දුප්පත් මිනිස්සු තමයි මේවට ගොඩක් අහු වෙන්නේ. ඒක නිසා ඇත්තටම කියන්නේ ගෑනු කට්ටිය කාන්තා පාර්ශවය තමයි මේ වැරදි වැඩ කරන්නේ. ඒ නම්බර වලට කතා කරන්නේ පිරිමි කට්ටිය. එයාලා පොලිසියෙන් කියනවා, එයාලා හවල්තනින් කියනවා. නමුත් මේවා තනිකරම බොරු. ඔයාලා සල්ලි දාන්න එපා. සල්ලි දාලා තියෙනවා නම් කරුණාකරලා ළඟම තියෙන පොලිසිය දැනුවත් කරන්න. බොහොම ස්තුතියි.